ආයුබෝවන් කටක ලග්න ඔබට. කටක ලග්න ඔබගේ ඔක්තෝබර් මාසය. සුභ හා අසුභ ඵල මිශ්‍රව ලැබෙන කාලයක් වුවොත් නිවැරදි. කටක ලග්නයට සුභ ග්‍රහයෙකු හැටියට සලකන ගුරු උච්ච ග්‍රහයෙකු හැටියට ඔබගේ ලග්න කේන්දරයේ පළවෙනි රාශිය හැසිරෙනවා. ඒ වගේම ගුරු ඔබගේ දිග්බල ග්‍රහය හැටියට සඳහන් කරනවා. ඔබගේ ලග්නයට කුජ කියන ග්‍රහයත් සුභයි. ඔබගේ හතරවෙනි රාශිය වන තුලා රාශිය තමයි හැසිරෙන්නේ. ඒ වගේම ඔබගේ ලග්නයට පාප ග්‍රහය හැටියට සලකන සිකුරු ඔබගේ තුන්වෙනි රාශිය වන කන්‍යා රාශියේ ගමන් කරනවා. මේ දවස්වල රවි බලයෙන් දුර්වලව නීච ග්‍රහයෙකු හැටියට ඔබගේ හතරවෙනි රාශිය තමයි ගමන් කරන්නේ. ඒ වගේම ඔබගේ ලග්නයට පාප ග්‍රහය වන සිකුරුත් නීච ග්‍රහයෙකුට හැටියට තමයි හැසිරෙන්නේ. මේ ග්‍රහ මාරුවීම හා ග්‍රහ වෙනස් වීම සලකා බලා ඔක්තෝබර් මාසයේ කටක ලග්න ඔබට කොහොමද කියලා බලමු. ඔක්තෝබර් මාසයේ ආරම්භය සමග ගුරු ඔබගේ පළවෙනි රාශියේ උච්ච ග්‍රහයෙකු හැටියට හැසිරෙනවා. ඒ ඔබට ඉතාමත් හොඳ පිහිටීමක්. ඔබගේ බොහෝ කටයුතු වල සාර්ථකත්වයක් දැකිය හැකි කාලයක් වෙනවා. බලාපොරොත්තු උත්සාහගත් අත්යෙන් ඇති කරන කාලයක් වෙනවා. එම නිසා ඔබ කුමන කටයුත්තක් ආරම්භ කරත් ඔබගේ සාර්ථකත්වයට පිටුවහලක් වන කාරණාවන් වලට මූලිකව කටයුතු සෑදෙන කාලයක් වෙනවා. ඒ වගේම ගුරු බලවත් වන්නේ ඔබගේ 6 වෙනි හා 9 වෙනි රාශිය වලට. 6 වෙනි රාශිය කියන්නේ ඔබගේ ධනු කියන රාශිය. 9 කියන්නේ මීන කියන රාශිය. මෙම දෙපොළටම මෙම ස්ථාන දෙකටම අයත් ග්‍රහයෙකු හැටියට තමයි ගුරු සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඔබගේ රෝගී තත්ත්වයක් තිබුණා නම් එම රෝගී තත්ත්වය යම් තරමකින් සමනය කරගනිමින් පුණ්‍ය කර්ම හා පින්කම් වලට සහභාගී වීමේ අවස්ථාවක් ඇතිවන කාලයක් වෙනවා. ඒට විශේෂ හේතුව තමයි ඔබගේ 9 වෙනි රාශිය වන මීන රාශියේ ගුරුට අයත් රාශියෙහි සෙනසුරු හැසිරීමත් විශේෂයි. සෙනසුරු ගමන් කිරීමත් විශේෂයි. මේ ආදී කාරණා හේතු මෙම කාලය තුලදී පොඩ්ඩක් පින්කම් වලට සහභාගී වීමේ ප්‍රවණතාවය වැඩි කාලයක්. පින්කම් කරන කාලයක් වෙනවා. විශේෂයෙන් කටක ලග්න කුඩා දරුවන්ට හා ශරීරයේ වෙහෙසවා වැඩ නොකරන ඔබට සෙම රෝගී තත්ත්වයන් වල වැඩිවීමක් තිබූ පසුගිය මාසවලට සාපේක්ෂව මෙම කාලය තුළදී යම් සහනයක් බලාපොරොත්තු විය හැකි කාලයක් වෙනවා. එම රෝගී තත්ත්වයන් වල අවම වීමක් දැකිය හැකි කාලයක් වෙනවා. මෙම ඔක්තෝබර් මාසයේදී ඔබට වැදගත්ම ස්ථානය හැටියට සඳහන් කරන්න පුළුවන් 4 වෙනි රාශිය. තුලා රාශිය සිකුරට අයත් පාප ග්‍රහයකට අයත් රාශියක් වුවත් එම රාශියේදී රවි බුධ කුජ කියන ග්‍රහ සංයෝගය ඇතිව මෙම මාසය ආරම්භ වෙනවා. එම නිසා මෙම කාලය තුළ ඔබට ඉතාමත්ම හිතකර හා අහිතකර තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලයක්ද වෙනවා. විශේෂයෙන් රවි නීච වීම සමාජයේ යම් ප්‍රධාන තනතුරක් දරන යම් ස්ථානයක වැජඹෙන අයට නම් විතරම හිතකර වෙන්නේ නැහැ. ඔවුන්ගේ තත්ත්වයේ පහත් වැටීමක් හා බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත කරදර වලට මුහුණ දීමට සිදුවන කාලයක් වෙනවා. එහෙත් සාමාන්‍ය ඔබට නම් මේ ඉතාමත්ම හොඳයි. ඕනෑම කටයුත්තකදී සෑම තැනකදීම Tamanට අවශ්‍ය පරිදි හැසිරීමේ රටාවකට හුරුවන කාලයක් වෙනවා. එම නිසා සාමාන්‍ය අයට හිරු නීච වීම තරම් බලපාන්නේ නැහැ. කටක ලග්නයට සුබ කුජ කියන ග්‍රහයක් ගමන් කරන්නේ 4 වෙනි රාශියේදී. ඉතින් මේ සියලුම ග්‍රහ සංයෝගයේ හේතුවෙන් මෙම කාලය තුළදී ඔබගේ චංචල හා නිශ්චල දේපල පිළිබඳ වැඩි අවධානයක් දිය යුතු කාලයක් වෙනවා. විශේෂයෙන්ම මව පිළිබඳව කතා කරන ස්ථානයත් 4 වෙනි රාශියයි. මෙම කාලය තුළදී ඔබගේ ඉඩකඩම් යාන වාහන හා වත්කම් පිළිබඳව යම් ප්‍රශ්නකාලී ගැටලුකාරී තත්ත්වයන් මතුවීමට ඇති ඉඩකඩ බොහෝසෙයින් වැඩි කාලයක්. එම නිසා ඔබගේ සෑම කටයුත්තකදීම තමන්ගේ සුරක්ෂිතභාවය හා තමාගේ පුද්ගලික විස්තර අන් අයට පැවසීමෙන් හා ලබා දීමෙන් වැළකී සිටිය යුතු කාලයක් වෙනවා. තමන්ගේ මවගේ රෝගී තත්ත්වයන් හා ඇතැම් විට ඇයට බොහෝ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලයක් වෙනවා. එම නිසා ඔබ තමන්ගේ මවගේ රෝග ශරීර සෞඛ්‍යය පිළිබඳව අවධානය දී අවශ්‍ය වතාවත් වලට යොමු වීම ඉතාමත්ම හිතකරයි. ඔබ කාලයක් තිස්සේ යම් බලාපොරොත්තුවකින් සිටියා නම් යමක් ලබා ගැනීමේ ආසාවෙන් සිටියා නම් යම් වස්තුවක් උරුමයක් ලැබීමට තිබුණා නම් මේ සඳහා යෝග්‍යම සුදුසුම කාලය වන අතර ඒ සඳහා ඔබගේ උනන්දුවත් ඉතාමත්ම වැදගත් වෙනවා. මෙම ඔක්තෝබර් මාසයේදී කටක ලග්න ඔබ පරිස්සම් විය යුත්තේ ඔබගේ ලග්නයට අසුභ ග්‍රහයට සරණ සිකුරු නීච වීමත් එම සිකුරු ඔබගේ තුන්වෙනි රාශිය වන බුධට අයත් කන්‍යා රාශියේ හැසිරීමත් තම සහෝදර සහෝදරයන් සමග හිතමනාපකම් ඇති නොකරගෙන සැහැල්ලුවෙන් ජීවිතය ගත කිරීමට උත්සාහ ගැනීමත් තමන් කරන රැකියාවට තමන් කරන වෘත්තියට බාහිර අතපෙවීම නිසා ඇතිවන අපහසුතාවයන් වළක්වා ගැනීමට උනන්දුවක් ගත යුතු කාලයක් වෙනවා. බොහෝ ප්‍රියමනාප ලෙස පොතපතට ඇලුම් කළ ඔබ කලාව සංගීත ආදී කටයුතු වලට ප්‍රිය කර ඔබ මෙම කාලය තුළදී යම් තරමක් එයින් බැහැර වී තමන්ගේ හිතුමනාපයට කාලය ගත කිරීමට උත්සාහ කරන පවිටු මිතුරු ආශ්‍රය හා නොගැලපෙන චරිතයන් ආශ්‍රය කිරීමටත් අවස්ථාව ලැබෙන කාලය තුළදී ඔබ නොමග යැවීමට ගන්නා උත්සාහයන් වැඩිවන කාලයක් වෙනවා. එම නිසා බුද්ධිමත් ඔබ තමන්ගේ චරිතවත් භාවය රැකගනිමින් ඉදිරි ගමන යහපත උදෙසා හොඳින් කටයුතු කිරීමට නුවණින් යුතුව කටයුතු කිරීමට උනන්දු ගත යුතු කාලයක් වෙනවා. සිකුරු පාප වී සිකුරු
නීච වූ අවස්ථාවන්හිදී තමන්ගේ චරිතයට කැලලක් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩිවන කාලයක්. එම නිසා ඒ පිළිබඳ වැඩි උනන්දුවක් දැක්වීමද වැදගත් වෙනවා. ඔබගේ රාජකාරී කටයුතු වෘත්තීය කටයුතු ඒකාකාරී ස්වභාවයක් ගනේවි. වෙනදා වගේම ඒ අවස්ථාවන් වලට මුහුණ දීමට සිදුවන අවස්ථාවන් ඇති වෙනවා. බාහිර ආදායම් මාර්ග කෙරෙහි එතරම් හිත යොමු නොකළ යුතු කාලයක් වෙනවා. එයින් එතරම් ආදායම් තත්ත්වයන් ඇති නොවන අතර එය ඒකාකාරී භාවයක් ගන්නා කාලයක් වෙනවා. කොහොම වුණත් කටක ලග්න ඔබට ඒ ග්‍රහයන්ගේ තත්ත්වයන් අනුව ඒ ග්‍රහයන් හැසිරෙන ස්ථාන අනුව සුළු සුළු දෝෂ තත්ත්වයන් ඇති වුවත් මෙම ඔක්තෝබර් මාසය ඉතාමත්ම හොඳ මාසයක් ඔබට. කටයුතු සාර්ථක කරගත හැකි ධෛර්ය සම්පන්නව කටයුතු වල යෙදෙන ඉතාමත් උනන්දුවක් ඇති කරන කාලයක් වෙනවා. ඒ නිසාම ඔබගේ දක්ෂතාවය හා කැපවීමට ප්‍රධාන හේතු කාරණා සෑදෙන මෙම කාලය තුලදී ඔබ තමාගේ ඉලක්ක කරා නිරායාසයෙන් ගමන් කරන කාලයක් වෙනවා. කටක ලග්න ඔබ මෙම කාලය තුලදී ලිංගාශ්‍රිත රෝග පිළිබඳ වැඩි අවධානයක් දෙන්න. ඒ පිළිබඳව සැහැල්ලුවෙන් හිතන්න එපා. ඒ වගේම මූත්‍රා ප්‍රදේශයේ ඇතිවන අසාමාන්‍ය තත්ත්වයන් පිළිබඳව රෝගී තත්ත්වයන් පිළිබඳව සොයා බලා අවශ්‍ය වතාවත් පිළිවෙත් කරගැනීම ඉතාමත්ම හොඳයි. වැඩිපුර ජලය පානය කිරීමට හුරු වීමත් යටි බඩ ප්‍රදේශයේ ඇතිවන රෝගී තත්ත්වයන් වලට ඉක්මන් ප්‍රතිකාර ගැනීමත්ම ඉතාමත්ම හිතකරයි. ඒ වගේම පාදාශ්‍රිතය ඇතිවන උලුක් වීම හා හන්දිපත් වේදනාව ආදී තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන කාලයක්. කටක ලග්න බුද්ධිමත් ඔබ සිටිය යුතුයි. මේ ඔබට පවසන්නේ ඔබ අපහසුතාවට පත් කිරීමට නොවන බව. කලින් දැනුවත් වී අවශ්‍ය පිළිවෙත් සකසා ගැනීමට සුදුසු වාතාවරණයක් ඇති කර ගැනීමටත් දෙන උපදෙසක් පමණයි මෙය. ඉගෙන ගන්නා දරුවන්ට ඉතාමත්ම හොඳ ග්‍රහ යෝගයක් පිහිටන කාලයක්. ඔවුන්ගේ හැකියාවන් ඉතාමත්ම හොඳින් වර්ධනය කර ගැනීම තමන්ගේ තීක්ෂණ නුවණ යොදා කරන කටයුතු වලින්ම ඉතාමත්ම හොඳ දියුණුවක් හා ජයග්‍රහණයක් ලබා ගත හැකි කාලයක් වෙනවා. තමන් සහභාගී වන පරීක්ෂණ වලින් ජයග්‍රහණ කරා ළඟා විය හැකි කාලයක් වන මෙම කාලය තුලදී තරුණ දරුවන් විශේෂයෙන් පරිස්සම් විය යුතුයි. තමන්ගේ චරිතයට කැලලක් වන අවස්ථා ඇතිවන බොහෝ විශ්වාසවන්ත පුද්ගලයන් ඇසුරු කිරීමේදී තමන්ට සිදුවන අවමානයන් පිළිබඳව දෙවරක් සිතා බැලීමත් වැඩි හරියක් රැවටිලි වලට හසු වන කටක ලග්න ඔබ ඒ පිළිබඳව හොඳ අවධානයකින් යුතුව කටයුතු කිරීමත් වැදගත් වෙනවා. සමස්තයක් වශයෙන් ගත් කල ඔක්තෝබර් මාසයේ කටක ලග්න ඔබට ඉතාමත්ම හොඳ මාසයක්. අතපසුවීම් අත්වැරදීම් සිදු වුවත් එය හදාගෙන ඉදිරි ගමන සාර්ථකත්වයට මුහුණ දීමට උත්සාහ ගත යුතු කාලයක් වෙනවා. මේ පොදු පලාඵල විස්තරයක්. එම නිසා කටක ලග්න ඔබත් සිකුරු අතුරු දසාවක් මහ දසාවක් ගත කරනවා නම් රවිගේ මහ දසාවක් අතුරු දසාවක් ගත කරනවා නම් පොඩ්ඩක් පරිස්සම් වුණොත් හොඳයි. රෝගී තත්ත්වයන් වලට මුහුණ දීමේ ප්‍රවණතාව වැඩියෙන්ම හසු වන මේ මෝදවිය. එම නිසා ඔබගේ පෞද්ගලික හඳහන කේන්දරය පරීක්ෂා කර ගැනීමට උනන්දු වීම වැදගත් වෙනවා. ඔබත් ඔබගේ හඳහන පරීක්ෂා කර ගැනීමට කැමති නම් 077 979 28 77 දරන අංකයට පණිවිඩයක් යොමු කරන්න.